ආදරය ඇති කිරීමේ මනෝවිද්‍යාව දෙවැනි කරුණ සමානකම සහ පිළිබිඹු කිරීම similarity and mirroring ගැන පූර්ණ විස්තරය. ආදරය ඇති කරගන්න මනෝවිද්‍යාව සමානකම සහ පිළිබිඹු කිරීම. ඔයාට දැනිලා තියනවද අපිට නිතරම ආදරය ඇතුළත හැංගෙන්නේත් හුඟක් විටක අපිට සමාන අය ගැනයි. කෙනෙක් අපේ වගේ කතා කරනවා, හිනාවනවා, හෝ අපේ ආකාරයට හැසිරෙනවා නම් අපේ මනස අහම්බෙන්ම කියනවා මේ කෙනා මට ළඟයි. මට මේ කෙනාව විශ්වාස කරන්න පුළුවන් කියලා. මේ මනෝවිද්‍යාවේ mirroring effect කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ හැසිරීම, ශබ්දය හෝ ශරීර භාෂාව අපේ හැසිරීමෙන් පිටපත් වීම. අපිට ඒක හිතාගන්නවත් බෑ. ඒත් මනස ඒ සම්බන්ධතාවය ගොඩනගනවා. උදාහරණයක් ගන්න කෙනෙක් කතා කරන විට ඔහු hina වෙලා කතා කරනවා. අනිත් කෙනාත් hina වෙලා පිළිතුරු දෙන්න පටන් ගන්නවා. කෙනෙක් අතක් තබුවම අනිත් කෙනාත් එහෙම්ම කරනවා. කෙනෙක් කතා කරන වේගයට තවත් කෙනාත් ඒ වේගයට ගැලපෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම අපේ අභ්‍යන්තර මනසට කියන සංකේතයයි. ඔයා සහ ඔහු එකම තරංග පරිසරයක කියලා. එතනින් තමන් ආදරය, විශ්වාසය සහ සම්බන්ධතාවය බිහි වෙන්නේ. කෙනෙක්ට ආදරය ඇති කරන්න හෝ ඔහුගේ හිතේ ළඟවන්න ඔයාට පුළුවන් මෘදු ලෙස ඔහුගේ ලෝකය මිරර් කරන්න. ඔහුගේ කතාභාවය, හිනාව හෝ භාවය ඒකට සමාන ලෙස කුඩා උනල්දුවක් දක්වන්න. ඒත් අතිශය අනුකරණයක් නොවෙන්න. අනිත් කෙනාට ආටිෆිෂල් කියලා දැනෙන්න එපා. ඔයාගේ ස්වභාවික හැසිරීම තුලින් මෘදු සමානකමක් පෙන්වන්න. උදාහරණයක් ලෙස ඔහු කතා කරන විට ඔයාට හැඟෙන ආකාරය ගැලපෙන්න පුළුවන්. ඔහු කතා කරන විට මෘදු හිනාවක් යවුවොත් ඔයත් එම නිරෝධකර ශක්තියට අනුගත වන්න. එවිට ඔහුගේ මනස කියනවා මෙයා මට තේරුම් ගන්නවා. මට මේ කෙනා ළඟ රහත් කියලා. ඒ ආකාරයෙන්ම ආදරය බිහි වෙන්න පටන් ගන්නවා. එහෙම මිරර් කරන අයහට හැම විටම කෙනාගේ විශ්වාසය, ආකර්ෂණය සහ අවධානය දිනා ගන්න පුළුවන්. අවසාන වචන ආදරය කියන්නේ මනසක් සම්බන්ධයක්. ඒ සම්බන්ධය මිරර් එකක් වගේ. ඔයාට ඔහුගේ ලෝකය තුල ඔබේම ආලෝකය පෙන්වන්න පුළුවන් නම් ඔයා ඔහුගේ හිතේ එක කොටසක් වෙනවා.